හරි. දැන් බලන්න මේ කාර් එක නවත්තලා තියෙන්නේ. කාර් එක නිශ්චලව තියෙන්නේ. කාර් එකේ බලන්න වේගය 0යි. අපි දැන් කාර් එක ස්ටාර්ට් කරමු. ඔන්න දැන් කාර් එක යනවා. එයාගේ විස්ථාපනයේ කාල ඉදිරියේ ප්‍රස්ථාරය මේ විදිහට හැදෙනවා. බලන්න සරල රේඛාවක් යන්නේ. එතකොට අපි දන්නවා විස්ථාපන කාල ප්‍රස්ථාරේ අනුක්‍රමණයෙන් එන්නේ ප්‍රවේගය. එතකොට මේක කටට පේන දේ කාර් එක යන්නේ නියත වේගයකින්. ඔන්න දැන් වේගය වැඩි වෙනවා. රයිට්? වේගය වැඩි වෙනවා. වේගය වැඩි වෙනකොට අනුක්‍රමණයත් වැඩි වෙනවා. විස්ථාපන කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණ ලැබෙන්නේ ප්‍රවේගය. මේ බලන්න. එන්ටෙන්ට ප්‍රවේගය වැඩි වෙනවා කාර් එකේ. ඒක අනුක්‍රමණයත් එන්ටෙන්ට වැඩි වෙනවා. බලන්න නිල් ඉර වැඩි වෙන හැටි. නිල් කාර් එක වේගෙන් යනවා. රයිට්? රතු කාර් එකකුත් එයි. බලමු ඉතින් සර්.